හරි. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ හරිද? අපි ඔය කෝඩින්ග්ස් වල Python පාවිච්චි කරනකොට මම ගොඩක් වෙලාවට Google Colab එක තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒක ලේසි ඒකේ වෙලම කෝඩ් එක එතන ගහලා අපි නෝට්ස් අනම්මන ඔක්කොම ටික වැඩේ පිළිවෙලට කරගෙන යන්න පුළුවන් software එකක් තමයි Google Colabs කියලා කියන්නේ. ඒතර මේක Google ලගේ එක production එකක් product එකක්. මේකේ free version එකක් සහ paid version එකක් කියලා දෙකක් තියෙනවා. ඔය අපේ වැඩ ටික කටයුතු ටික කරගෙන යන්න අපිට හොඳටම ඇති අපේ ඔය free version එක. හරි. එතකොට මම මේ වීඩියෝ එකේදී කියලා දෙන්නේ මම Python ෆයිල් එකක් එව්වම හරිද ඒ ෆයිල් එක නෝට්බුක් එකක් අපි කියන්නේ ඒ නෝට්බුක් එක කොහොමද කොලැබ් එකට දාගන්නේ කොලැබ් එකට දාගෙන වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි මේකදී කතා කරන්නේ හරි එතකොට ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ Google එකට යන්න Google එකට ගියන් පස්සේ සර්ච් කරන්න කොලැබ් කියලා සර්ච් කරත් හරි කොලැබ් කියලා සර්ච් කරන් පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මේ ඉන්ටර්ෆේස් එකේදී ඔයා Google කොලැබ් එකට යන්නකො මෙතනට ආවන් පස්සේ ඔයාට තියෙනවා මෙන්න මේ ඉන්ටර්ෆේස් එක මේකේ new notebook එකක් ගන්න. හරි. new notebook එකක් ගන්න ටුක්ටක් ලෝඩ් වෙනවා. සහ මේකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අවශ්‍ය වෙනවා. හරි. එතකොට Google Colab එක ගත්තන් පස්සේ ඔයාගේ account එකට sign up වෙලා නැත්නම් sign in වෙන්න කියලා සමහර පිට කියන්න පුළුවන්. උඹ sign in වෙන්න. ඊළඟට ඔයාට පුළුවන් මෙන්න මෙතන වම් පැත්තේ තියෙනවා files කියලා ටැබ් එකක්. හරිද? මේ files කියලා ටැබ් එකට ගියාන් පස්සේ ඔයාගේ තියෙනවා upload notebook කියලා එනවා ෆයිල් එකෙන් ටැබ් එකට ගියන් පස්සේ අප්ලෝඩ් නෝට්බුක් කියනවා එනවා. එතකොට ඒකේදී ඔයාට පුළුවන් හරිද? ඔයාගේ ලැප්ටොප් එකේ නම් ලෝකල් ඩිස්ක් එක නම් තියෙන බ්‍රවුස් ගිහිල්ලා ලෝකල් ඩිස්ක් එකේ තියෙන ලොකේෂන් එක මෙතනින් සිලෙක්ට් කරලා හරිද? ඒ අදාළ මගේ ඕන ෆයිල් එක Python මේ ෆයිල් එක ඕපන් කරගන්න පුළුවන්. නෝට්බුක් එක. ඒක ඕපන් කරගත්තාන් පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මම එවපු Python ෆයිල් එක ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. ඒතර මේ ෆයිල් එක ඇතුළේදී ඔයාලට ඕනම මේ නෝට්බුක් එකක් කියලා අපි කියන්නේ මේ නෝට්බුක් එක ඇතුළේ ඔයාලට ඕනම එඩිටිං එකක් කරගන්න පුළුවන්. ඒක ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරලා ඔයාලට තව නෝට්ස් ඇඩ් කරන්න ඕන නම් මේවා ක්ලික් කරලා ඇඩ් කරගන්න පුළුවන්. ඒතර අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙන්න මේ සෙල් එකක් තියෙනවා මේකට අපි කියන්නේ සෙල් එකක් කියලා. ඒතර මේ සෙල් එක ගත්තා මේ සෙල් එකේ ඔයාලට කෝඩ්ස් ලියන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන මෙන්න මේ හරියට අයිකන් එක ගෙනිච්චන් පස්සේ මෙන්න මේ යට ඔයාලට ප්ලස් මාක් එකෙන් කෝඩ්ස් කියලා මාක් ඩවුන් එකක් ගන්න පුළුවන් සෙග්මන්ට් එකක් ගන්න පුළුවන් ටෙක්ස්ට් කියලා මාක් ඩවුන් එකක් ගන්න පුළුවන්. ඒතකොට ටෙක්ස්ට් එකේ තමයි අපි ඔය මෙන්න මේ වගේ නෝට්ස් වගේ ඒවා ලියන්න පුළුවන්. ඊට පස්සේ කෝඩ්ස් කියන එකේ එක්සිකියුටබල් කෝඩ්ස් ටික ලියන්න පුළුවන්. ඒතර මම මෙතන එක්සිකියුටබල් කෝඩ් එකක් ලියලා තියෙන්නේ. ලියවිලා මෙන්න මෙතන වම් පැත්තේ මේ මාක් එක තියෙනවා. ඒක කරන් පස්සේ run cell කියලා එනවා. run cell එක ක්ලික් කරන් පස්සේ හරි අද චුට්ටක් ලෝඩ් වෙනවා ලෝඩ් වුණාට පස්සේ අන්න ඔයාලට මේ අදාළ එක්සිකියුටබල් කෝඩ් එකේ අවුට්පුට්ස් ටික මෙතන බලා ගන්න පුළුවන්. හරි. ඒතර එතනම ඔයාලට රන් කරලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ සම්පූර්ණ Python ෆයිල් එක මම වෙන එක සම්පූර්ණ ඇක්සස් කරලා ඒකේ තියෙන ඕනම වැඩ කරගන්න පුළුවන්. ඒතර මේක මේ එච්චර අමාරු ටූල් එකක් නෙමෙයි. හරිද? Google ලගේ ඒවා කොහොමත් යූස් ෆ්‍රෙන්ඩ්ලි නේ. ඒක පොඩ්ඩක් අතපත ගාලා මේ ටික බලන්න. හරි. මේ අනිත් ඒවා අවශ්‍ය නම් ඒ ටික බලන්න අනිවාර්යෙන් ඔයාලා එඩිටිං එකක් කරොත් ඒ එඩිටිං එක සේව් කරගීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතන control S හරි save හරි දෙන්න ෆයිල් එකට ගිහින්. හරි. එතකොට පුළුවන් ඔයාලට ඒ වැඩ ටික කරගෙන යන්න. එතකොට මම මේකෙදි කියන්න ඕන මට ඉච්චරයි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාලා අහන්න.